Hi guys, how it's going? ඉතින් කොහොමද? Right? Okay, මම අද ඔයාලට කියලා දෙනවා ලස්සන pattern එකක්, right? ඔයා මේක කරනවා නම් හොඳයි. ඔයා දැන් බත් කනවා නම් හොඳයි. අම්මා දැන් බත් දීවොත් හොඳයි. Okay. How to say කොහොමද කියන්නේ? Had better, right? You had better go now. ඔයා දැන් යනවා නම් හොඳයි. You had better close the door. ඔයා දැන් දොර වහනවා නම් හොඳයි. Right? You had better leave here. ඔයා දැන් මෙතනින් යනවා නම් හොඳයි. Right? You had better read the book now. ඔයා දැන් පොත කියවනවා නම් හොඳයි. You had better do your school work. ඔයාගේ ඉස්කෝලේ වැඩේ කරනවා නම් හොඳයි. ඉතින් මේ වගේ වාක්‍ය කරනවා නම් හොඳයි. ඔයා දැන් නානවා නම් හොඳයි. ඉතින් ඒ වගේ වාක්‍ය කතා කරන්න we can use had better, right? ඉතින් මේක short කරලා කතා කරන්න පුළුවන්. කෙටි කරලා කතා කරන්න කොහොමද? You'd better. Had better කෙටි කරනවා you'd. Had කෙටි කරලා you'd better go now. You'd better have a bath now. දැන් ඔයා නානවා නම් හොඳයි. ඒ වගේ ඒවා. ඉතින් මේක whites ලා ගොඩක් පාවිච්චි කරන්නේ whites ලා කියන්නේ සුදු කතා කරන්නේ. අපිට සුදු කතා කරනකොට ඇහෙන්නේ you better go now. Right? You better close the door. ඔයා දැන් දොර වහනවා නම් හොඳයි. ඉතින් ඒ වගේ තමයි use කරන්නේ, right? ඉතින් ඔයාත් use කරලා බලන්න. Very easy, right? ඔයා use කරන්න you දැම්ම had better ක්‍රියාපදේ, right? You or she ඕන එකක් ඔයා කැමති එකක් දාගන්න පුළුවන්. You can use it. You can use it mother had better cook now. අම්මා දැන් උයනවා නම් හොඳයි. right? ඒ වගේ use කරන්න පුළුවන්. ඉතින් මේකේ short form එකක් තියෙනවා. අපි අර කලින් කිව්වා වගේ you'd better, she'd better ඒ වගේ use කරන්න පුළුවන්. ඉතින් මේ වගේම whites ලා කතා කරනකොට අර මම කලින් කිව්වා වගේ whites ලා කතා කරනකොට මේක use කරන්නේ you better go now. ඉතින් අපි අර English movies එකෙන් බලනවා නම් ඔයාට අහු වෙනවා. You better go now. You better come here. Right? Like that, right? Okay. ඉතින් මේක වටිනවා නම් තවත් කෙනෙකුට ප්‍රයෝජන ගන්න share කරන්න අමතක කරන්න එපා. Okay. See you. Bye bye.